අතිශය උණුසුම් තත්ත්වයක් ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව සහ මාලදිවයින් වලට මේ වන විට ලැබෙමින් පවතිනවා. මෙම තත්ත්වය එල් නිනෝ තත්ත්වයක් ලෙස ලෝක කාලගුණ විද්‍යා සංගමය හඳුනා තිබෙනවා. ලෝක ශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් උතුරු ඉන්දියානු මහ සමුද්‍ර කලාපය හරහා අතිශය උෂ්ණතා වර්ධනයක් සිදුව ඇත. 2026 අප්‍රේල් 2 වන විට ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව සහ මාලදිවයින් පුරා දැඩි උණුසුම් තත්ත්වයක් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මෙය වායුගෝලයේ ආශ්වාසය ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් හේතුවෙන් ප්‍රදේශයෙන් තෙතමනය ඉවත්වීම නිසා ඇති වූ එකක් වන අතර එය අතිශය උණුසුම් දැනෙන උෂ්ණත්ව සහ ඉහළ ආර්ද්‍රතාවයට හේතු වී ඇත. අධි අවදානම් ප්‍රදේශ සහ දැනෙන උෂ්ණත්වයේ ලෙස ශ්‍රී ලංකාවේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් මෙන්ම අනුරාධපුර, මොනරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල හීට් ඉන්ඩෙක්ස් කෝෂන් මට්ටමට ඉහළ යා හැක. දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉඳන් සෙල්සියස් අංශක 42ක අතර ඉහළයයි. දකුණු ඉන්දියාවේ කෙරළ, තමිල්නාඩු, ආන්ධ්‍ර ප්‍රදේශ සහ කර්ණාටක ප්‍රදේශවල දැඩි උණුසුම් තත්ත්වයක් පවතින අතර වෙරළබඩ ප්‍රදේශවල වෙට් බල්බ් ඉෆෙක්ට් නිසා දහඩියෙන් ශරීරයේ සිසිල් වීම අඩාල වේ. මාලදිවයිනේ දැඩි සූර්ය විකිරණ සහ සාමකාමී මුහුදු තත්ත්වයේ හේතුවෙන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 34ට වඩා ඉහළ යමින් ඉහළ ආර්ද්‍රතාවයක් සමග මාලේ සහ උතුරු ඇටෝල්ස් වලට බලපායි. අවදානම් සහ උපදෙස් ලෙස මෙය භූමිචාල සූත්‍ර අනුව උෂ්ණතා උපරිම අවස්ථාවක් ලෙස හඳුනාගෙන ඇත. ළමුන් සහ වයෝවෘද්ධයින් සඳහා වැඩි අවදානමක් පවතී. ළමුන්ගේ ආරක්ෂාව සඳහා ළමුන්ට දහඩිය නොදෙනුනත් මිනිත්තු 20කට වරක් ජලය, තැඹිලි, ලෙමන් ජූස් හෝ ORS ලබා දෙන්න. නවතා ඇති වාහනයක කිසිවිටකත් ළමුන් තනිව නොතබන්න. මිනිත්තු 10ක් ඇතුළතම අභ්‍යන්තර උෂ්ණත්වය මාරාන්තික මට්ටමට ළඟා විය හැක. බාලදරුවන්ට සැහැල්ලු ආලෝකවර්ණ කපු ඇඳුම් පමණක් ඇඳවන්න. වයෝවෘද්ධයන් සහ රෝගීන් සඳහා තනිව ජීවත්වන වයෝවෘද්ධයන් දිනකට දෙවරක්වත් පරීක්ෂා කරන්න. සිසිල් නානවල්, තෙත්තුවා යොදා ගැනීම වැනි ක්‍රම භාවිතා කරන්න. දවල් උණුසුමට කවුළු වසා තබා රාත්‍රියේ විවෘත කර සිසිල් වාතය ඇතුළත් කරන්න. කෙසේ වෙතත් මෙම තත්ත්වය මැයි මාසයේ මුල වන තෙක් ලැබිය හැක. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.